හෙලෝ ගයිස් ඉතින් අද කතා කරමු Xiaomi ලා මීට මාස 4කට කලින් රිලීස් කරපු Xiaomi Redmi 15 කියන මෙන්න මේ 4G ස්මාර්ට්ෆෝන් එක. මේක 5G විදියටත් අපිට මිලදී ගන්න පුළුවන්. අපි මම අද කතා කරන්න යන්නේ 4G device එක ගැන. මේකේ බොඩි එක පැත්තට ගියොත් එimhe මේකේ බර ග්‍රෑම් 217ක් වෙනවා. මේකේ අපිට බලා ගන්න පුළුවන් glass front එක. Gorilla Glass 3 තමයි මේවා කරලා තියෙන්නේ. මේකේ අපිට ඒ සමගම මේක අපිට ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් සහ ප්ලාස්ටික් බැක් එකක් බලා ගන්න පුළුවන්. මේකට SIM දෙකක් දාන්න පුළුවන්. ඒ වගේම IP54 water and dust resistant පහසුකම් මේකට දීලා තියෙනවා. මේකේ ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් එහෙම IPS LCD පැනල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේකේ 144 Hz superior refresh rate එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේකේ TYP nits වගේ 600ක් විදියට HBM nits වගේ 700ක් විදියට peak nits වගේ 850ක් විදිහට බලා ගන්න පුළුවන්. මේකේ සයිස් එක ගත්තොත් එහෙම 6.9 inches විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ගොඩාක් ලොකු ඩිස්ප්ලේ එකක්. ටැබ්ලට් එකකට ආසන්න ඩිස්ප්ලේ එකක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ රෙසලූෂන් එක තමයි 1024x2340. මේකේ රේටියෝ එක 1995/9 විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ PPI density එක බලා ගන්න පුළුවන් 374ක්. මේකේ ප්‍රොටෙක්ෂන් එක ගත්තොත් එහෙම Corning Gorilla Glass 3 තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ platform එක ගත්තත් ගියොත් එහෙම මේකේ latest Android 15 run වෙනවා. වගේම මෙයාලගේ HyperOS එක 2.2 තමයි run වෙන්නේ. මේකේ chipset එක පැත්තට ගියොත් එහෙම Qualcomm Snapdragon 6s Gen 3 කියන superior 6 nanometer මේ chipset එකක් බලා ගන්න පුළුවන්. මේකේ Antutu core එක තමයි Antutu core එක වෙන්නේ guys Antutu core එක වෙන්නේ guys 459 4,59,712 විතර තමයි මේකේ Antutu core එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒකත් හොඳයි 50000ට ආසන්න නිසා. මේකේ CPU එක octa core CPU එකක්. GPU එක තමයි Adreno 619 කියන GPU එක. මේක මේන් ඩුවල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. මේකේ මේන් කැමරා එක මෙගාපික්සල් 50ක් වෙනවා. වීඩියෝ අපිට බලන්න පුළුවන් 1080p 30 fps විදිහට අපිට වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. සෙල්ෆි කැමරා එකක් ගත්තොත් එහෙනම් මෙගාපික්සල් 8ක වයිඩ් කැම එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ වීඩියෝ මේ සෙල්ෆි කැමරා එකේ 1080ට 30 fps විදිහට තමයි වීඩියෝ රෙකෝඩ් වෙන්නේ. මේකේ 3.5mm ජැක් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ලවුඩ් ස්පීකර් බලා ගන්න පුළුවන්. මේකේ ෆීචර්ස් විදිහට ගත්තොත් එහෙම සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔයාලා ගොඩක් අය ආසම් ෆීචර් එකක් තමයි මේකට තියලා තියෙන බැටරිය. මේකට මිලියන් පෑවත් 7000ක විතර බැටරි 7000ක බැටරියක් තමයි දීලා තියෙන්නේ. ඒක ගොඩාක් ලොකු බැටරියක්. ඒක මෙයාලා මේ සිංගල් ෆෝන් එකට ඇතුළත් කරන්න සමත් වෙලා තියෙනවා. මේක දවස් 3ක් වලට කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හෙවි යූසර් කෙනෙක් නම් දවස් 2කමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඔය නෝමල් යූස් කරන අයට නම් දවස් 3ක් මොඩ් බැටරි වහින්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේක අපිට පවර් බැංක් විදිහටත් යූස් කරන්න පුළුවන්. මේකේ charging 33 watt fast charging තමයි support කරලා තියෙන්නේ. මේකේ 18 watt reverse wire charging තමයි බලා ගන්න පුළුවන්. මේකේ colors පැත්තට ගියොත් midnight black, titan grey, ripple green විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි ඉතින් මේ ෆෝන් එක ගැන කියන්න තියෙන්නේ. මේ මං අලුතෙන්ම මේ දාන දෙවැනි වීඩියෝ එක මගේ වීඩියෝ හොඳ නැහැ සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් අදට මං ගිහින් එන්න.